අනිච්චාවත සංඛාරං. උපාද වය ධම්මිනෝ යමක් ඉපදුනොත් ඒක නැසලා යනවම තමයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. මේ ඉපදෙන ස්වභාවය සදාතනිකව නිරුද්ධ වෙනවා නම් තේසං වූප සමෝසකෝ. ඒකම තමයි සදාතනික සාන්තිය. මෙන්න මේ අනිත්‍ය අවබෝධ කරගන්න තැනට අපි එන්නේ කොහොමද? එකපාරම මිනිසෙක් මේ අනිත්‍ය අවබෝධ කරනවා කියලා අත ගැහුවට එහෙම කරන්න බෑ මේක. පින්වතුනි, අනිත්‍ය කියන එක, දුක කියන එක, අනාත්මය කියන එක, ඊතර වීම කියන එක, නිවන කියන එක අපි දැක්ක දෙයක්ද දැක්කේ නැති දෙයක්ද කියන්න පින්වතුනි? ඇහෙන්නේ නැහැ. දැක්කේ නැහැ. අනිත්‍ය කියන එක අපි දැක්කේ නැහැ. නිවන කියන එක දැක්කේ නැහැ අපි. අපි මේකපාරම අනිත්‍යයි කියලා කියන්න ගියාට. ඒතකොට දැක්කේ නැති දෙයක්, ස්පර්ශ නොකරපු දෙයක්, නොගිය නිවනක් ගාවට යන්න නම් ගිය කෙනෙක්ගෙන් උපදෙස් ඕන අපිට. කවුද දැක්ක නැති අනිත්‍ය දැක්කේ කවුද? නොගිය නිවන් මාර්ගයේ ගියේ කවුද? නොගිය අමාමහා නිවන නොලැබූ නිවන ලැබුවේ කවුද? කවුද ලැබුවේ? බුදුරජාණන් වහන්සේ. අන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. හේතුව බුදුරජාණන් වහන්සේයි දැක්කේ. බුදුරජාණන් වහන්සේ අමා නිවන ස්පර්ශ කළේ. බුදුරජාණන් වහන්සේ දුකෙන් එතර වුණේ. බුදුරජාණන් වහන්සේටයි ආලෝකේ පහළ වුණේ. ආලෝක උදපාදී. අපි ආලෝකේ පහළ වෙච්චයි නෙවෙයි. අපි ඉන්නේ අඳුරේ. අපි දැක්කේ නැති අය. එතකොට අපිට තියෙන එකම පිහිට මේ දැක්ක කෙනා. අන්න බුද්ධං සරණං ගච්ඡාමි. අනේ බුදුරජාණන් වහන්සේ දුක දැක්කනේ. බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් එතර වුණානේ. ඔය කඳුළු සාගරේ නිම කළානේ. ඔය ව්‍යසන නිම කළානේ. අන්න බුදු සරණ කියන්නේ ඒකට. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ නම් දැක්කේ දැන් මට මේකෙන් එතර වෙන්න ඕන නම් මං එතර වෙන්න ක්‍රමේ කොහොමද කියලා උපදෙස් ඕන. ඒ එතර වෙන උපදෙස, දැක්ක නැති දේවල් දකින උපදෙස්, නොලැබූ නිවනට යන මාවත ගැන උපදෙස්, අමා නිවන ගැන උපදෙස් තියෙන්නේ ඒ දැක්ක කෙනා දුන්න අවවාදවල. ඒ අවවාදවලට මොකද්ද කියන නම? ශ්‍රී සද්ධර්මය. දැක්කේ නැති නිවනට යද්දී පුරුදු නොකරපු නිවන් මාර්ගයක් පුරුදු කරද්දී අඳුරේ ඉඳලා මේක අපි හොඳට මතක තියාගන්න ඕන. අපි මේ නිවන් දකින්න යන්නේ එළියේ ඉඳලා නෙමෙයි අඳුරේ. තවම ආලෝක උදපාදි නැහැ. අපිට තියෙන එකම පිහිට බුදුරජාණන් වහන්සේගේ උපදේශ ටික. අන්ධයෙකුට දුන්න උපදේශ ටිකක් වගේ. ඒතකොට මේ උපදේශ ටික හරියටම කළොත් තමයි දෙන්න යන්න පුළුවන්. අන්න තමන්ගේ නිවන් මාර්ගේ පුරුදු කරන්න ධර්මයෙන් පිහිට ගන්නවා කියන එකට තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එතකොට මේ අනිත්‍ය සිහි කරන්න ඕනේ ඔයාලට හිතෙන විදියට නෙවෙයි. කවුරු කියපු විදියටද? බුදුරජාණන් වහන්සේ කියපු විදියට. අනිත්‍ය කියන එක ගැලපෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මිසක් ඔයාගේ තර්කයට නෙවෙයි. සමහරවිට ඔයා මහා ලොකුවට අනිත්‍ය ගැන කතා කළාට සමහරට ඔයාගේ මහත්තයාට ඔයත් එක්ක නිදහසේ කතා කරන්නවත් බැරුව ඇති. නිදහසේ පාඩුවේ මහත්තයාට කතා බහ කරගන්න බෑ. දරුවන්ට මේ අම්මත් එක්ක නිදහසේ කතා බහ කරන්න බෑ. කතා කරන්නේ අනිත්‍ය. කිසිම දැනතිල්ලක් නෑ පවුලේ. අනිත්‍ය අවබෝධ කරපු කෙනා තුළ තියෙන්නේ පීඩනේද සැනසෙල්ලද? ඔබට අනිත්‍ය වැටහෙනවා නම් ඔබත් එක්ක ගොඩාක් අයට පහසුවෙන් ඉන්න පුළුවන්. හරි පහසුවෙන් ඔබත් එක්ක ඉන්න පුළුවන්. ඔබත් එක්ක අනිත් අයට පහසුවෙන් ඉන්න බැරි නම් ඒකට ඔබ කතා කරන්නේ අනිත්‍ය ගැන නම් ඔතන ප්‍රශ්නයක් තියෙනවා.
ඒකයි මේ අනිත්‍ය කියන එක බුදු කෙනෙක්ගේ ධර්මයට අනුවම විමසිය යුත්තේ. ගොඩාක් අය අනිත්‍ය ගැන කතා කරන්න ගියොත් තමන්ගේ තර්ක විතර්කත් එක්ක මේක කවලම් කරගෙන නිකන් අවසානයේ කතා කරන්නවත් බැරි තැනටපත් වෙනවා. සතුටු සාමිචිවක් කතා කරන්න බෑ. ඉහලින් කතාව. ලෝකෙම අවබෝධ කළා වගේ කතාව. බුදුරජාණන් වහන්සේටත් වැඩිය තේරෙනවා වගේ කතාව. මේ මහා දුක්ඛන්දරාවක අපි යන්නේ මේ. කොච්චර අහිංසක වෙන්න ඕනේද? කොච්චර හිත අහිංසක වෙන්න ඕනේද? කොච්චර කරුණාවන්ත වෙන්න ඕනේද නේ? කොච්චර මිනිසුන්ට අපි සමාව දෙන්න ඕනේද නේ? එකිනෙකාට සමාව දෙන්න ඕනේද නේ? මේ නිවන් යනවා නම් වෛර කොන්තර හිතේ නැතුව අනිත්‍ය තේරෙනවා නම් ඊට පස්සේ මේ අනිත්‍ය ධර්මය අපිට කියලා දෙන කල්යාණ මිත්‍ර සංගරුවන අපි අවබෝධ කරන්ට යන නිවන අවබෝධ කරපු පිරිසකුත් ඉන්නවා. අපි නොදැක්ක නිවන දැක්ක පිරිසකුත් ඉන්නවා. අපිට දුරු කරන්න අමාරු රාගදේශ මොහ දුරු කරපු පිරිසකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සාක්ෂි දෙන ඒ පිරිසට කියනවා ශ්‍රාවක සංඝරත්නය. අන්න සංඝං සරණං ගච්ඡාමි. අපිට ජීවිතේ වැරදිලා තියෙනවා. අපි මේකෙන් නැගී හිටින්න ඕන. අඟුලිමාල මහරහතන් වහන්සේ නැගී හිටපු අය ගැන හිතා මෙයා වැරදින් නැගී හිටිනවා. අන්න සංඝං සරණං ගච්ඡාමි. තමන්ට නැගී හිටින්න අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් පිහිට ගත්තා. සංඝං සරණං ගච්ඡාමි. තමන් ගොඩාක් රාගිකයි. කාමයේ වැක්කිරෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේගේ විරාගී බව නිතර නිතර හිතනවා. හිතලා රාගය පාලනය කර ගන්නවා. අන්න තමන්ගේ කෙලෙස් යටකරන්න රහතන් වහන්සේව සිහි කළා පිහිට ගත්තා. සංඝං සරණං ගච්ඡාමි. පැහැදිලිද මේ තෙරුවන් සරණ කියන එක? කෙල්ලෙක්ගේ ජීවිතේ නිකන් ඔය මේ පිස්සු විකාර වෙලා කියන්නකො කෙල්ලෙක්. යසෝදරා රහත් දෙරණිය ගැන හිතලා කෙල්ල හැදෙනවා. කෙල්ලගේ ජීවිතේට ශක්තිය ගන්න යසෝදරා රහත් දෙරණිය ගැන හිතලා සංඝං සරණං ගච්ඡාමි. කීකරු නැහැ හිතුවක්කාරයි. රාහුල මොනිදුගේ ගුණ හිතා කීකරු වෙන්න මහන්සි වෙනවා. සංඝං සරණං ගච්ඡාමි. වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න ශ්‍රාවක සංඝරත්නයෙන් පිහිට ගන්නවා. හිත හදාගන්න දුකටපත් වුණ ඔබ සංඝයාගෙන් බණපද අහලා හිත හදා ගන්නවා. අන්න ධර්මයේ පිහිට ගන්නවා. සංඝයාගේ පිහිට ගන්නවා. ඕකයි පින්වතුනි තෙරුවන් සරණ යනවා කියන්නේ. කටින් කියන එකට නෙවෙයි. දැන් තේරුණාද බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඉතින් ඉතින් අනිත්‍යයක් සිහි කරන්න බෑ තෙරුවන් සරණ යන්නේ නැතුව. ඇයි මේක අපි අවබෝධ කරපු අය නෙවෙයිනේ. අපි දැක්ක අය නෙවෙයිනේ. අපි අඳුරේනේ ඉන්නේ. ඒ නිසා තෙරුවන් සරණ යන්න ඕන මේ අනිත්‍ය අවබෝධ කරන්න නම් මේකට නොඇලී ඉන්න නම් මේකෙන් එතර වෙන්න නම් තෙරුවන් සරණ යන්න ඕන. ඒ තෙරුවන් සරණ ගියාට පස්සේ එයාට මේ ගමනේ යන්න පොඩි හික්මීමක් ඕන. හික්මීමක් ඕන. මැරතන් එක දුවන්න එයාට එළවෙන් සැරසේ එහා එකට පොඩි හික්මීමක් තියෙන්න ඕන. නැටුමක් නටන්නත් මැන්ඩියට පාත් වෙන්න ඕන. ඒ වගේ එයාට මේ නිවන් මාර්ගය යන්න යම් පුහුණුවක් තියෙන්න ඕන. ඒ පුහුණුව ගන්නේ පන්සිල් පද පහෙන්. තෙරුවන් සරණ ගිය කෙනා තමන්ට සිල්පද පහකින් නීතියක් පනව ගන්න. පන්සිල් පද පහක්. ඔන්න ඔය ටින්ගිත්ත කරගත්තොත් දුවේ පුතේ මේ තෙරුවන් සරණයි පංචශීලයයි කියන එක සුගතියට සීල් එක තියාගෙන ඉන්න. පින් කන්දා පන්සිල් පද පහෙනොත් ඔයාට ගොඩක් පන්සිල් පද පහම රකින්න නෑ ඔයාට. ඔයා බලන්න අනිවාර්යෙන් ඔයාට පහම කැඩෙන්නේ නෑ. ඔයාට පහම කැඩෙන්නේ නෑ. අපි මෙහෙම හිතන්නකෝ. ඔයාගේ ගෙදරට හොරු පනිනවා. ඔයාලගේ ගෙදර දොරවල් පහක් තියෙනවා.
හොරු පයින්නවා. දොරවල් 4ක්ම හොඳටම සීල් තියලා ලොක් දාලා මෙලව යකෙකුට කඩන්න බෑ ඒක. එක දොරක් නිතර හෙල්ලෙනවා. ඔකට පයින් ගහපු ගමන් වැටෙනවා. වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනේ හොඳට සීල් වෙලා තියෙන දොරවල් ගැනද කැඩෙන්න පුළුවන් දොර ගැනද? පැහැදිලිද මම කියන්නේ? ඊ වගේ ඔයාට සිල්පද මම නම් හිතන්නේ 3ක් 4ක්වත් රැකෙනවා. පිරිමි අයට නම් එක්ක මොනවාරි බොනවා හරි ඇති එතන තමයි පරිසං වෙන්න තියෙන තැන. එක්ක බොරු කියවෙනවා. ඒතන තමයි පරිසං වෙන්න තියෙන තැන. ඔයාට ඇත්තටම රකින්න තියෙන එක සිල්පදයක්. දෙකක් හරි. ඒත් හැම වෙලාවෙම නෙවෙයි. බොන කෙනාටත් අර පාටියක් එන දවසට විතරයි යබොන්නේ. ඒක කොහොම හරි මං අරගත්තොත් හරි. ඒ නිසා පන්සිල් පද පහ ලොකු බරක් කරගන්න එපා. පන්සිල් පද පහ බරක් කරගන්න එපා. අන්න ඒ විදිහට තුනුරුවන් සරණේ පිහිටලා පන්සිල් පද පහ රකින්න මහන්සි වෙන ගමන් ආයතන හය අනිත්‍යයි, පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන එක පටිච්ච සමුප්පාදය ගැන ටික ටික ධර්ම ඉගෙන ගන්න. එතකොට අනිත්‍ය විමසන භූමිය හැදිලා තියෙන්නේ. භූමිය නැතුව ලොකු දෙයකට අත ගැහුවා කියලා අමාරුයි ඒක කරගන්න. මේ අද කාලේ මිනිසුන්ගේ මානසික ස්වභාවයත් එක්ක.